සියලුම දරුවන්ට 2027 ඒ වගේම 2026 සහ ඉදිරියට එන 2028 අවුරුදු වල උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවෝ හැම කෙනෙකුටම ඉතාමත් වැදගත් කාරණාවක් පැහැදිලි කර දෙන්නට මේ වීඩියෝ එක නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් අපිට මේ දරුවන්ගෙන් හම්බ වෙන සහ දරුවෝ මතක් කරන දෙයක් තමයි මේ පාඩම් කරන්නේ කොහොමද, පාඩම් කරගන්න ඒවා මතක තියාගන්නේ කොහොමද, පාඩම් කරන පහසු ක්‍රම මොනවද කියලා සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට මේ දරුවෝ අපි ඉගෙනීම් කටයුතු සිදු කරනකොට ඉදිරිපත් කරන දෙයක්. දරුවන් විතරක් මේ සමහර වැඩිහිටියන්ටත් බොහෝ දේවල් පාඩම් කරගෙන යනකොට මතක තියාගැනීමේදී පොඩි අපහසුතාවයක් එනවා, සාමතක වීමක් වෙනවා. එනේ මට හිතුණා මේ වීඩියෝ එක අපේ BC පන්තිය කියන YouTube නාලිකාව හරහා, ඒ වගේම සුමනසාර හාමුදුරුවෝ කියන YouTube නාලිකාව හරහා, ඒ වගේම ධම්මදීප TV කියන YouTube නාලිකාව හරහා සහ Facebook page හරහා දරුවන්ට වැඩිහිටියන් යොමු කරන්න, මේක ඔබ දන්න දරුවෙකුට විභාගවලට පාඩම් කරන දරුවන්ට, ඉගෙන ගන්න දරුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මුලින්ම සිහිපත් කරනවා අපේ නාලිකා එක්ක බැඳලා ඉන්න අයට. ඒක දැක්කොත් ඒක ෂෙයා කරන්න කියලා. මම මෙන්න මේ වගේ පොඩි උදාහරණයක් දෙනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අපිට ගොඩක් මතක තියෙන්නේ මම හිතනවා බලපු දේවල්, අහපු දේවල්, මේ බලපු දේවල්, පාඩම් කරපු දේවල් වලට වඩා අහපු දේවල් කියලා. දැන් මම මෙහෙම අදහස් කරන්නේ දැන් ඔය පන්තිවල උගන්වනකොට දරුවෙකුට මොනවා හරි සින්දුවක කොටසක් කිව්වොත් අපි දැකලා තියෙනවා ඉවර වෙනකන් හරි කියනවා. හැබැයි අපි යම් හිතවකින් අපි හිතමු මොන හරි සූත්‍රයක් ගැන කිව්වොත්, ඒ කියන්නේ ගණිතමය වශයෙන්, එහෙම නැත්නම් අපි හිතමු වෙනත් මොන හරි විද්‍යාව පැත්තේ මොන හරි සූත්‍රයක් ඇහුවොත් ඒ සූත්‍රය සම්බන්ධව මතකයක් නැහැ. ඒක එකක්. අපි හිතමුකෝ ආගමානුපත අපි හිතමු බෞද්ධ විෂයක්, බෞද්ධ ආගමික කරගන්න බුද්ධාම විෂය ඉගෙන ගන්නවා. අපි ධම්මපද ගාථාව මුල මතක් කරාම මතක් වෙන ඒවා තියෙනවා, සමහර ඒවා මතක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ගැටලුකාරී තත්ත්වයන් ගොඩක් තියෙන අවස්ථාවට දරුවෝ තුලින් හම්බ වෙලා තියෙනවා. ඇයි අර මේ සින්දුවක මුල මතක් කරාම ඉවර වෙනකන් කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පාඩමක මුලක් මතක් කරාම සමහර ඒවා කියන්න පුළුවන් වෙනවා, සමහර ඒවා කියන්න අපහසු වෙනවා. මේ කාරණා දෙක විතරක් දරුවන් පොට්ටකට දරුවන්ගෙන් දෙමාපියෝ, ගුරුවරු මේ අපේ වීඩියෝ එක දකින ඔබ ටිකක් අධ්‍යයනය කරලා බලන්නටයි කියලා. එකක් තමයි එක්ක අර සින්දු ආසාවෙන් අහගෙන ඉන්නවා, ඒක නිතරම ඇහෙනවා. බස් එකේ ගියත් ඇහෙනවා, පාරේ ගියත් ඇහෙනවා, ෆෝන් එකකිනුත් අහනවා, ගෙදර රේඩියෝ එකකිනුත් ඇහෙනවා. එතකොට නිතර අර කාරණාව අපට අර සින්දුව, ජනප්‍රිය සින්දුව නිතරම ටීවී එක දැම්මත් ඇහෙන්නේ ඒක. සමහර වෙලාවට කාට හරි කෝල් එකක් ගන්නකොට රින්ගින් ටෝන් එක තියෙන්නේ ඒක. අර ඒ වගේ හැමතැනින්ම ඇහෙන නිසා ඒක මතක. දැන් පාඩමක දෙයක් මතක හිටින්නේ නැත්තේ. ඒක හැමතැනම ඇහෙන්නේ නැහැ. ඒක හැමතැනම ඇහෙන්නේ නැහැ. ඇහෙන ක්‍රමවේද, ඇහෙන්න පුළුවන් සහ ආන්න පුළුවන් ක්‍රමවේද තිබුණත් අපේ දරුවන්ට එහෙම අවස්ථාවකට හිත යොමු වෙන්නේ නැහැ. ඒ නිසා හැමතැනම අහන්න නැති නිසා ඒ කතාව පාඩම් කරගන්න, මතක තියාගන්න ටික අමාරුයි. ඒ වෙනුවෙන්ම කැපවීමක් කරන්න. ඔය එක පැත්ත. අනිත් පැත්තෙන් ගත්තහම ඇත්තටම අපි සින්දු අහන්න ආසයි. සින්දු අහන්න ආස නිසා සින්දු ටික අහගෙන හිටියත් මතක හිටිනවා. දැන් අපි අපේ පාඩම් වලට අදාළ විෂය නිර්දේශයට අදාළ දෙයක් අපි අහගෙන ඉන්න ඒ තරම් ආසාවක් නැහැ. අපි මේ පැත්තට නැඹුරු නැහැ. අපි නැඹුරුතාවයේ තියෙන්නේ අපේ හිත ඉල්ලන පැත්තක් තියෙනවා. ඒ හිත ඉල්ලන විදිහට අපි ඒවට නැඹුරුයි. හැබැයි අපි අනිත් පැත්ත වලට නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. ඒතකොට අපිට තියෙන විශේෂත්වය තමයි අපි අර ආසාවෙන් කරන දේට හිත ඉල්ලන දේ සහ ඒකට ආස නිසා ඒක කරගෙන යනවා. අනිත් පැත්තෙන් ගත්තාම අරවට වැඩි නැල්මක් නැති නිසා ඒ පැත්තට නැඹුරුතාවය අඩුයි. ඒතකොට දරුවන්ට මතක හිටින්නේ, ඒ වගේම මතක තියාගන්න අපහසු වෙන්නේ ඔන්න ඔය කියන කාරණා දෙක.
ඔකට සමහර තැනකදී බුද්ධ ධර්මයේ සඳහන් වෙනවා එක කාරණාවක් තියෙනවා තෝක තෝකං කණේකං. දරුවන්ට පාඩම් කරන්න කියලා ගොඩක් බල කරන්න බෑ. ගුණයක් දෙන්න ඕනේ නෑ. ටිකක් දෙන්න හොඳට කරන්න කියලා. පොඩ්ඩක් පොඩි කොටසක් හොඳටම කරන්න කියලා එක දෙන්න. ගොඩක් දීලා අපේක්ෂා කරනවට වඩා ටිකක් දීලා බලාපොරොත්තු වෙන එක වටිනාකමක් තියෙනවා. ඒ වගේම ඒ තමන්ට ඔවුන්ට ලබා දෙන ටික ආසාවෙන් බලන ක්‍රමයක් හදන්න. දරුවෝ දැන් හොයන්නේ අලුත් පහසුකම්. ඒ නිසා තමයි පාසලේ අධ්‍යාපනයට වඩා උපකාර පන්තිවල ටියුෂන් පන්තිවල අධ්‍යාපනයට දරුවෝ නැතුළු වෙනවා. කවුරු හරි කියන කුණුහරුපු ගන්නවා කියලා නැහැ. ඒ ළමයට කුණුහරුපු ගන්නනවා නම් ඒ ළමයි විසෙන දේ සමත් කරගන්නේ නැහැ. කුණුහරුප කියනවා කියලා කියන විසෙන දේ සමත් කරගන්නේ නැහැ. දරුවන්ට කැමති විදිහට, දරුවෝ ඉල්ලන විදිහට, දරුවන් ආසවන විදිහට නිර්දේශය සමීප කරනකොට දරුවෝ ඒක ආසාවෙන් අහගෙන පාඩම් කරගන්න. ඒකට ක්‍රම පාවිච්චි කරනවා. සමහරවිට පාසල් ගුරුවරුන් අපට සමහර වෙලාවට පන්ති කාමරේදී පාවිච්චි කරන්න බැරි දේවල් තියෙනවා. හැබැයි ඒවට වෙන උපක්‍රම තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ තමන්ගේ දේශනාව ගැඹුරුවක් ලෝකයට දේශනා කරන්න ක්‍රම පාවිච්චි කරනවා. ඉගැන්වීම් ක්‍රම ශිල්ප වගේක් පාවිච්චි කරනවා. කවුරුත් ගුරුවරු ගන්නන්නේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රම ශිල්ප. චුල්ලපන්තක හාමුදුරන්ට ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න පෙන්නපු මාර්ගයේ මේ කිසා ගෞතමයට පෙන්නනවා. ඒ විදිහට අනිත් අයටත් එහෙමයි. ප්‍රායෝගිකව තමන් ඔය එක පුද්ගලයා හඳුනගෙන ඒ පුද්ගලයාට අවශ්‍ය වෙන විදිහට ඒ චරිතය හඳුනාගෙන ඒ චරිතයට සියලු දේ සමීප කරන්න පුළුවන් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය ලෝකයට දේශනා කරේ. ඒ නිසා ගොඩක් දෙනෙකුට ඒක අවබෝධ කරගැනීමේ හැකියාවක් ලැබුණා. සත් තෝරගැනීමේ හැකියාවක් තිබුණා. පන්ති කාමරයක් ගත්තාම මේ පන්ති කාමරය තුල විවිධ චරිතවලින් හෙබි දරුවෝ ටිකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ හැම දරුවෙකුටම එකම කාරණාව හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දරුවන්ට වෙන වෙනම කරුණ තමයි අපි අවබෝධ කරලා දෙන්න ඕන සහ තේරුම් කරලා දෙන්න ඕන. ඒතර තමයි යාලා අවබෝධ කරගෙන වටහා ගන්න. ඒ නිසා දරුවන්ට පාඩම් කරන්න කියලා කෑ ගහන්න කමක් නැහැ. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන. නමුත් කරන්න ඕන වැඩ කරන දේ තමයි යාලා පාඩම් කරන්න පුළුවන් ආසා ක්‍රම වේද ටිකක් අපි පාවිච්චි කරන්නේ. එක්කෝ යාලට පාඩම් කරන්න තියෙන දේවල් වලට අදාළ වීඩියෝ ටිකක් යාලට ඇහෙන්න දාලා තියෙනවා. ඔයාලගේ දැන් විතර දෙමාපියෝ රේඩියෝ එක දාගෙන ටීවී එක දාගෙන දරුවන්ගේ වැඩ පසක දැම්මොත් එයාලට අහන්න තියෙන අවස්ථාව අඩු වෙලා යනවා. මම දැන් ආගමනුකූලෙන් දැන් මතක් කරන්නකෝ. බොහෝ වෙලාවට තුන් සූත්‍රේ පාඩම් කරපු අය නෑ. තුන් සූත්‍රේ මතක තියෙන මිනිස්සුන්ට අහලා. ඒ වගේම බෝධි පූජා පොත අරගෙන පාඩම් කරපු අය නෑ. බෝධි පූජා කවි අහලාමයි මතක. අඩුම තරමේ. අම්මා තාත්තලා වඳින ගාථා දෙක මිනිස්සු පොත් බලලා පාඩම් කරලා නෑ. අහගෙන ඉඳලා තමයි පාඩම් කරලා දෙන්නේ. අහගෙන ඉඳලා තමයි මතක තියෙන්නේ. ගුරුවරට වඳින ගාථාව දරුවෝ අහගෙන ඉඳලා මතකයි. පාඩම් කරලා නෑ කවුරු. පන්සිල් පාඩම් කරලා නෙමෙයි අහගෙන ඉඳලා මතකයි. අටසිල් අහගෙන ඉඳලා මතකයි. ඉතින් එහෙනම් බලාගෙන ගියාම හරියටම පාඩම් මතක තියාගන්නවා. නම් මොනවා හරි දෙයක් මතක තියාගන්නවා කියලා කියන්නේ. මතක රඳව ගන්නවා කියලා කියන්නේ. ඇත්තටම හොඳම පාඩම් කියලා තමයි දරුවන්ට උගන්වන්නේ. අහගෙන ඉඳීම තුළ සහ අහගෙන හිටපු දෙය ක්‍රියාවට නැංවීම තුළ ඒ දරුවන්ට බොහෝ දේ මතක තියාගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා මම නිකන් විශ්වාස කරනවා. මම මේ කියපු කාරණාවල යමක් තිබුණොත් ඔබට ගන්න එක ගන්න. හැබැයි මේ වීඩියෝ එක ෂෙයා කරනවා නම් හොඳයි කියලා හිතනොත් ෂෙයා කරනවා. මොකද මම හිතනවා දරුවන්ට මේක වැදගත් කියලා. මොකද දරුවන්ට පාඩම් කරන්න කිව්වම පොත අරගෙන දුහන එක කරන ජීවිතේට පාඩම් කරලා නැහැ. ඔය දරුවෝ පාඩම් කරපු දේවල් වලින් මතක තියාගත්තු දේවල් හැබැයි අහගෙන හිටපු දේවල්. පන්ති කාමරේ ගුරුවරයා උගන්වද්දී අහගෙන හිටපු දේවල් වලින් තමයි දරුවන්ට ගොඩක් මතක තියෙන්නේ. ටියුෂන් එකේදී ගුරුවරයා කියනකොට විහිළුවෙන් හරි මොන විදිහින් හරි කියනකොට අහගෙන හිටපු දේ දරුවන්ට හොඳට මතකයි. පාඩම් කරපළපු දේ කිව්වොත් පොත අරගෙන යනවා. හැබැයි යාලා පාඩම් කරපු දේවල් සම්බන්ධය අරගෙන මතකෙ නැහැ. එහෙම නැත්නම් දරුවන්ට මෙහෙම කියනවා. ඔය තව පහසුකම එක. දරුවන්ට පාඩම් කරන තියෙන කොටස හයියෙන් කියන්න දෙන්න. ඇහෙන් බලාගෙන කටෙන් කියන්න කනට ඇහෙන්න කියලා උගන්වනවා. ඇහෙන් බලාගෙන කටෙන් කියන්න කනට ඇහෙන්න. එතකොටත් අපට සමහර වෙලාවට මතක හිටිනවා. මතක තියාගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඔන්න ඔය කියන ක්‍රමවේද හරියටම අනුගමනය කළොත් ඔය කියන ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කළොත් මම හිතනවා බොහෝ වෙලාවට දරුවන්ට තමන්ගේ විභාග කටයුතු වලට අවශ්‍ය කරන විෂය නිර්දේශ නේද
ආවරණය කරගන්න, පාඩම් කරගන්න, දැනුම වර්ධනය කරගන්න, ඒ වගේ විභාග ගොඩ දාගන්න මම විශ්වාස කරනවා බොහෝ වෙලාවට පහසු වෙයි කියලා. ඒ නිසා මේ ක්‍රමවේදය දරුවන්ට හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔබ පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා මම මේ වෙලාවේ මතක් කරලා අපේ BC පන්තියේ YouTube නාලිකාව හරහා ඉන්න දරුවන්ට මතක් කරන්නේ අපි ඔබ වෙනුවෙන්ම සෝදානම් කරන වැඩසටහන් මේ නාලිකාවෙත් යනවා. ඉදිරියේ අපේ පන්ති ආරම්භ කරපු තොරතුරු ඔබට දැනුවත් කරනවා. නාලිකාවත් එක්ක ඉන්න හැමෝම සම්බන්ධ වෙන්න, හැමෝටම ෂෙයා කරන්න, හැමෝටම ජය හා සතුට ප්‍රාර්ථනා කරමින් අවනිහට එනවා.